ට්‍රාන්සිස්ටර් එකක් තියෙනවා. එයාට 20 වෝල්ට් VCC විභවයක් දීලා තියෙනවා. 800 කිලෝ ඕම් ප්‍රතිරෝධයක් සංග්‍රාහකය ළඟ හයි කරලා තියෙනවා. 200 කිලෝ ඕම් ප්‍රතිරෝධයක් පාදම ළඟින් හයි කරලා තියෙනවා. මේකේ බීටා සමානයි 75ක් ලෙස ගන්න. සහ VBE සමානයි 0ක් ලෙස ගන්න. ගොඩක් ට්‍රාන්සිස්ටර්ස් ගණන් වල බීටා කියන අගය දෙනවා ඔයාට. එහෙම නැත්නම් බීටා කියන අගය හොයන්න කියනවා. බීටා කියන්නේ ප්‍රශ්නය දෙන්න හෝ අහන්න භාවිත කරන කෙනෙක්. විතරම වගේ. VBE සමානයි 0. කිව්වොතින් 0යි කියලා ගන්නවා. කිව්වේ නැත්නම් මේක සිලිකන් හරි ජර්මේනියම් හරි ට්‍රාන්සිස්ටරයක් හරි කියලා කියනවා. VBE කියලා කියන්නේ මෙතන පෙරනම්බර වෝල්ටේජතාවයනේ. ඒක 0ක් ලෙස ගන්න කිව්වොත් අපි 0ක් ලෙස ගන්නවා. එහෙම නැත්නම් සිලිකන් ට්‍රාන්සිස්ටර් එකක් කිව්වොත් 0.7ක් ලෙස ගන්නවා. හරි. එතන මෙතන 0යි. ඇයි 0 කියලා ගන්නෙ? 20 වෝල්ට් කෝෂය අපි ඍණ පැත්ත 0යි කියලා ගමු. ධන පැත්ත 20යි කියලා ගමු. 20 වෝල්ට් කියන එකේ තේරුම ඍණට වඩා ධන 20කින් වැඩි. එහෙනම් මේ බිඳුව සම්බන්ධ කම්බිය ඔස්සේ ගෙනාව විමෝචකයේ බිඳුවක් කරන්න පුළුවන්. විමෝචකයේ බිඳුවයි නම් VBE වෝල්ටේජතාවයත් 0යි නම් එහෙනම් මෙතන වෙනස 0යි නම් එහෙනම් කෙලින්ම පාදම වෝල්ටේජතාවය 0යි. පාදම වෝල්ටේජතාවය 0යි කියන්නේ මේ 200 කිලෝ ඕම් ප්‍රතිරෝධය දිහා බලන්න. 200 කිලෝ ඕම් ප්‍රතිරෝධයේ මෙතන 0යි. උඩ VCC ගේ ධන විභවය කෙලින්ම මෙතෙන්ට 20 වෝල්ට්. ඉතින් 200 කිලෝ ඕම් සලකලා ඔය තනියෙන් ගන්න හදාගන්න. 200 කිලෝ ඕම් සලකලා V සමානයි IR දාන්න. V සමානයි IR දානකොට V සමානයි මම අඳින්නම් ප්‍රතිරෝධය මෙන්න 200 කිලෝ ඕම් ඉන්නවා. එයාගේ යටපැත්ත 0යි උඩ පැත්ත 20යි. එයා හරහා විභවාන්තරය දන්නවා 20යි කියලා. V සමානයි IR දානකොට විභවාන්තරය 20යි කියලා දන්නවා. ප්‍රතිරෝධය 200යි කියලා දන්නවා. එහෙනම් ඔයාලට ධාරාව හොයාගන්න පුළුවන්. ඒ කවුද? එයා තමයි IB. IB කියලා ධාරාව හොයාගත්තට පස්සේ ඔයාලට සමීකරණය තියෙනවා IC සමානයි බීටා වරක් IB. මේ බලන්න මගේ අතර කවර වෙනවද කියලා. දැන් ඔයා බීටාගේ අගය දන්නවා. IB ගේ අගය දන්නවා. එහෙනම් ඔයාට IC වල අගය හොයාගන්න පුළුවන්. දැක්කනේ? චූටි සමීකරණයෙන් කෙලිම උත්තරයක් එනවා. පොඩි වැඩකින් කෙලිම උත්තරයක් එනවා. ඊට පස්සේ අපි තව මේකේ බලමු VC වෝල්ටේජතාවය මෙතන වෝල්ටේජතාවය VC වෝල්ටේජතාවය හොයාගන්නේ කොහොමද? මෙතන තියෙනවා 800 කිලෝ ඕම්. 800 කිලෝ ඕම් දිහා බලන්න. තනියෙන් ගන්න හදන්න. 800 කිලෝ ඕම් දිහා බලද්දී උඩ පැත්ත 20යි. යට පැත්ත තමයි VC කියන්නේ. VC ව තමයි හොයන්න ඕනේ. හරි. ඉතින් අපි දැන් IC හොයාගත්තනේ. IC කියලා කියන්නේ මේ පාරෙන් පල්ලෙහාට එන ධාරාව නේද? එහෙනම් මේ ප්‍රතිරෝධය හරහා එන්නේ IC කියන ධාරාව නේද? එහෙනම් මේකට V සමානයි IR දාමු අපි. V සමානයි IR. V තමයි 20 ඍණ VC. 20 ඍණ VC සමානයි I කියන්නේ IC. R කියන්නේ 800යි කිලෝ ඕම්. ඉතින් ඔයාලට මෙතනින් පුළුවන් IC දන්න හින්දා VC වලගේ හොයාගන්න. ඊට පස්සේ VCE වෝල්ටේජතාවය බලමු. සාමාන්‍ය ට්‍රාන්සිස්ටර්ස් ගණන් වල අහන දේවල් IC අහනවා, IB අහනවා. ඊට පස්සේ ඔය IC IB දන්නවා නම් බීටා අහන්න පුළුවන්. එහෙම නැත්නම් IB ත් එක්ක බීටා දීලා IC අහන්න පුළුවන්. නැත්නම් IC හොයාගන්න ක්‍රමයක් දීලා බීටා අගය දීලා IB අහන්න පුළුවන්. ඊට පස්සේ මේ අපි හොයන දැන් හොයන්න හදන VCE වෝල්ටේජතාවය අහන්න පුළුවන්. මේ වගේ දේවල් තමයි ගොඩක් වෙලාවට ට්‍රාන්සිස්ටර්ස් කරනවල මුල් කොටස් වලින් අහන්නේ. දැන් VCE වෝල්ටේජතාවය හොයමු. VCE වෝල්ටේජතාවය කියලා කියන්නේ මෙතන මුදුනෙන් පටන් ගත්තම VCC වලින් පටන් ගත්තම මුලින්ම 800 කිලෝ ඕම්ගේ විභව හානිය තියෙනවා. ඊට පස්සේ VCE හරහා විභව වෙනස තියෙනවා. ඊට පස්සේ කෙලින්ම බිඳුව.
ඉතින් අර නිකන් කර්චොෆ් පාරක් ලියන්න වගේ මෙතන 20යි මෙතන 0යි. එහෙනම් දෙකලවර විභව වෙනස 20යි. ඒක කෝෂි දෙපැත්තෙන් බලුවම හම්බුන 20යි කියන එක. මේ පැත්තෙන් ආපුවම මෙතෙන්ට 20යි මේ පැත්තෙන් ආපුවම මෙතන 0යි. ඉතින් එහෙනම් ඒ දෙකලවර විභව වෙනසේ 20 සමාන වෙන්න ඕනේ මේ 800යි කිලෝ ඕම් හරහා. ඒ කියන්නේ IC වරක් 800යි කිලෝ ඕම්. මෙන්න මේක මෙයා හරහා විභව වෙනස ධන C ලක්ෂයේ සිට E ලක්ෂයට සංග්‍රාහකයේ සිට විමෝචකයට තියෙන විභවය VCE. මෙන්න මේ වගේ පොඩි පාරවල් දිහා බලලා ප්‍රකාශන ලියන්න විතරයි තියෙන මහ දෙයක් නෙමෙයි මේකේ. අතර IC ධාරාව කලින් හොයන් තියෙන හින්දා නොදන්න VCE කෙලින්ම හම්බ වෙනවා right. ඕක තමයි පළවෙනි ගාන. ගානේ දත්තයන් ලෙස දුන්නේ මෙන්න මේ 200 කිලෝ ඕම් දත්තයක් ලෙස දුන්නා 800 කිලෝ ඕම් දත්තයක් ලෙස දුන්නා කෝෂය 20 වෝල්ට් දත්තයක් ලෙස කිව්වා බීටා 75යි කියලා දත්තයක් ලෙස කිව්වා VBE බිඳුවක් ලෙස සලකන්න කියලා දත්තයක් ලෙස කිව්වා ඇහුවා IB ඇහුවා IC ඇහුවා VCE ඇහුවා VC වෝල්ටේජතාවය ඇහුවා right ඔය දත්ත ටික අරගෙන ගාන හදලා බලන්න කියපු විදියට